Hi guys, good morning. Good morning කිව්වට දැන් වෙලාව 9ට විතර ඇති. අපි දැන් ඉන්නේ හපුතලේ view point එක පහු කරගෙන ටික දුරක් උඩට ආව. හපුතලේ view point එක අපිට පේන්නේ නැහැ අතන. අපි ඒත් එක අපිට අර පැත්තෙන් පේනවා කූරගල චෛත්‍ය චූටියට පේනවා. ඒත් එක්කම මේ පැත්තේ මොණරාගල වැල්ලවායේ ඒ පැත්ත තියෙන්නේ. අපි හපුතලේ කන්ද නැගගෙන උඩහට එන්නේ මෙහෙන් අපි බණ්ඩාරවෙල බදුල්ල ඊට පස්සේ අපි කෙලිම මයංගනේ පැත්තට පල්ලම් බහින්න යන්නේ දුන්ගින්දත් එක්ක බලාගෙන යන්න තමයි අපේ අදහස තියෙන්නේ. බලමු අපි බදුල්ලට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් වේද නැද්ද කියලා. සෙනග වැඩි අද දවසේ පාරේ සෙනග ඉන්නවා. ඒ වගේම තමයි මේ දන්සලුත් තියෙනවාද? තාම නම් අපිට දන්සල් සෙට් උන්නේ නැහැ. තාම තව වෙලාවක් තියෙන හින්දා සමහරකට තව ටිකකින් දන්සල් පටන් ගන්න ඉඩ තියෙනවා. ලස්සන තැනක් ඉඳන් නැවතුනේ අපි. මේ පැත්තෙන් ලස්සන තේ කෑල්ලක් තියෙනවා, ෆයිනස් කෑලි තියෙනවා. මේ වෙනසත් ඉඳගෙන යන්නේ අද අපි යන ගමන අපි වෙනස් ප්ලෑන් එකකට යන්නේ. හේතුව තමයි අපි මේ දේශගුණික කලාව වෙනස් කරගෙන යන ගමනක් තමයි අපි අද ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අවිස්සාවෙල්ල ඊට පස්සේ ඒ පැත්තත් එක්ක අපිට වැහිබර කාලගුණේ පන්නගෙන ඒත් එක්කම අපි එනවා මෙහෙන් හපුතලේට. හපුතලේ කියන්නේ සීතලයි දැන්ටත් අතන 9 10 වුණත් පොඩි සීතල ගතියක් තියෙන්නේ. ඒත් එක්කම අපි ආපහු අරෙන් මේ මයංගනේ පැත්තට බහිනකොට මයංගනේ කියන්නේ ටිකක් වියලි කලාවට බර පැත්තන්නේ. එතකොට අපි අර දේශගුණික කලාප ගොඩක් පහු කරගෙන යන එක වෙනස් අත්දැකීමක් වෙයි කියලා හිතලා තමයි අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. ශිහාන් ඉන්නවාද පිටිපස්සෙන් කැමරාව පිටිපස්ස ශිහාන් ඉන්නවා. කට්ටියත් ඉන්නවා මේ හරියම. ඉතින් අපි මෙතන නැවතිලා දැන් ෆොටෝ එකක් ගහගෙන අර මේ කරගෙන දැන් අපි දිගටම යන්න පිටත් වෙනවා. අපි මගදී හම්බ guys මේ පිටිපස්සේ පෙන්නන්නේ මේ මෙන්න මේ පෙන්නන්නේ පෙන්න අර පොල් ගහේ නගින මිනිස්සෙක් ඒවා තමයි මාර ඕවනම් පෙන්නන්නේ බව මිනිස්සු ගහයි ඔක්කොම අම්පිටි ගහලා වගේ guys දැන් අපි ඉන්නේ මේ බණ්ඩාරේ ටවුන් එකට ළඟ අද අපි චැලෙන්ජ් එකක් කරන්න යන්නේ ශානුයි පිටිපස්සේ දෙන්නයි මයි තමයි කරන්න යන්නේ. අද අපි කරන්න යන්නේ දැන් අපිට උදේ පාන්දර ඉඳලා තාම මේ වෙනකන් දන්සලක් මොකුත් හම්බුන්නේ නැහැ. මෙතනින් පස්සේ අපි කිසිම කෑමක් ගන්නෙ නැහැ දන්සලකින් අරුණා. දන්සල් වලින් පමණයි. අද දවසේ මොනවද වෙන්නේ? දන්සල් පමණයි. දන්සලක් තියෙනවා ආඩේ අම්මෝ මම කිව්වා විතරයි දන්සලක් තියෙනවා. දන්නේ කොට පොලිම මට හිතෙන්නේ අයිස්ක්‍රීම් එන්න ඕනි. අයිස්ක්‍රීම්ද? අඩේ පොලිම කාලයන් හරි පොඩ ඉන්න ගයිස් අපි බලමු පොඩ ඉන්න. අයිස්ක්‍රීම් තියෙන්නේ. ගයිස් පළවෙනි දන්සල හම්බුණා. අයිස්ක්‍රීම් දන්සලක් තියෙන්නේ. ඒක අපි යනවා පොලිමට ගිහලා බලන්න. බලමු පොලිමේ තත්ත්වය කොහොමද කියලා. පොලිමන යනවා ඉක්මනට. පොලිමන මේ වගේ ලොකු දිගක් තියෙනවා. පළවෙනි දැක්ගානේ කරා. මොකද හිතෙන්නේ? ඇයි කුඩයක් කරන් ආවේ? ඇයි කුඩයක් කරන් ආවේ කියලා පොලිමට? කුඩයක් කරන් ආවේ. Akin dah kata, එකක් නම් හරි මම ආසද යා
මේක පුත්නලේ මේක ඉල්බන් ටවුන්. ගයිස් ඔයාලා දැන් හැමෝම දන්නවනේ අපි දැන් ඉන්නේ බදුල්ලේ. බදුල්ල ටවුන් එකට තව චුටි දුරක් තියෙනවා මෙතන ඉඳලා ඉස්සරහට. එතකොට අපි හපුතලේ ඉඳලා දිගටම එනකොට අපිට දන්සල් ගොඩක් හම්බුණා. දන්සල් ටික බැඳගෙන අපි දිගටම බදුල්ල පැත්තට ආවා. බදුල්ලෙන් දැන් අපිට මෙතන ඉස්සරහ තියෙනවා බදුල්ල බලන්න තියෙන තැන් ටික. අපි ගිහිල්ලා බලමු එතන බදුල්ල දිස්කේ මොනවද බලන්න තියෙන තැන් ටික කියලා. අපි එතනින් යන තැන් ටික අපි සේරටම යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි යන්න පුළුවන් තැන් ටිකකට යනවාද බදුල්ලේ? බදුල්ලේ අපිට ඉස්සෙල්ලාම බලන්න යන්න තියෙන මුතියංග රජමහා විහාරය ඊට පස්සේ දුංගින්දැල්ල ඊට නාරංගලට කිලෝමීටර් 19ක් තියෙනවා තව දුරයි බෝගඩ පාලමට කිලෝමීටර් 17ක් තියෙනවා බදුල්ල දුම්රිය ස්ථානයේ තියෙන කිලෝමීටර් 2යි අපි දැන් අද යන්නේ කොහොම හරි අපිට මේ තේරෙටම යන්න බැරි වෙනවා අපි ඒකින්ද අද යන්නේ මේ හිතාගෙන ඉන්නවා මුතියංග රජමහා විහාරයටයි දුංගින්දැල්ලට කිලෝමීටර් 8ක් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම යන්නේ මුතියංග මේ රජමහා විහාරයට. අපි ඉස්සෙල්ලාම මේ මුතියංග රජමහා විහාරයට ගිහිල්ලා බලමු. දැන් අපි පහුවෙලා තියෙන්නේ එකක් පහුවෙලා තියෙන්නේ. ඒතකොට අපිට තව යන්න දුර ගමනකුත් තියෙනවා. අපි ඒකින්ද ගිහිල්ලා බලමු. ගයිස් අපි දැන් මේ දුංගින්ද බලන්න යන්නේ. අපි බදුල්ලේ ඉඳලා අපි මේ දිගට මයංගල පාරේ යනකොට කිලෝමීටර් 5ක් විතර යනකොට තමයි දුංගින්දට යන්න තියෙන්නේ. මම නම් කලින් ගිහිල්ලා නැහැ. ශයන් ගිහිල්ලා තියෙනවා. ටිකට් ගන්න අද සෙනගන වැඩි උඩ. සෙනග දැන් හිටියා මේ දැන් අපි මීටර් 100ක් විතර මේ පයින් ආවා. ශයන් මොකද තත්ත්වේ? තත්ත්වය ඕලන්නේ. කන්දක් නැතිද ෂේප් එක යන්න පුළුවන්. කන්ද නැහැ. දැන් යන්න තියෙන දිගටම මේ කඩවල් තියෙනවා දෙපැත්තේ. බඩේරිමු තියෙනවා. ගිහිල්ලා එන ගමන් බඩේරිමු කරහැයි. කඩවල් තියෙනවා. එක එක જાති කොට තියෙනවා.
ගයිස් අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. අපිට දියල්ල පේන මානේ ඉන්නේ මේ සද්ද ඇහෙනවා සද්ද ඇහෙනවා කියලා පේනවා. මාන්සි සෑන් දුර පයින් ආවා අපි. දුමිද දියල්ල තමයි ලංකාවේ ලස්සනම දියල්ල කියලා මම නම් කරලා තියෙන්නේ. මම දන්න විදියට තව ලස්සන දියල්ල තියෙනවා. මගේ ලස්සන දියල්ල කියලා මේ කට්ටිය හඳුන්වන්නේ දුමිද දියල්ල. ලස්සන දැන් බලන්න බොහොමත් අමාරුයි. ඔව් දැන් පුලින් ආවගේ නෙමෙයි මේ හරියට යදි පොඩක් ගල් මුල් වලින් පොඩක් යන්න දින්න නැගලා කරලා අන්තිමට අමාරුයි. අපිට තව පොඩි දුරයි තියෙන මීටර් බලමු 50ක්වත් නැති දුර වගේ තියෙන්නේ. අපි එතනට ගිහිල්ලා බලමු ලස්සන කොහොමද. ගයිස් දැන් අපි ඉන්නේ දුමින්ද දියල්ල පිටිපස්ස මගේ පිටිපස්සේ තියෙන දුමින්ද දියල්ල මේ අපි ඇවිල්ලා මෙතනට ගොඩක් වෙලා මෙතන අතරන් සිනක ගොඩක් වැඩි මේ ඒ වගේම තමයි මේ දුමින්ද දියල්ල ලංකාවේ අඩි 210ක් විතර උස දියල්ලක්. ඒ කියන්නේ ගොඩක් උස දියල්ලක් නෙමෙයි මේ. මේ ඒ වගේම තමයි මේ දුමින්ද දියල්ලට නම හැදිච්ච කතාවක් තියෙනවා. ඒක තමයි මේ දුමින්ද දියල්ල කඩාගෙන වැටෙන එකත් එක්ක කඩාගෙන වැටෙන එකේ වෙන මීදුම් පාර ගලාගෙන යන එකට දුම යනවා වගේ යන හින්දා ඒක දුම් හින්දා වුණා කියලා ජනප්‍රවාද මතයක් තියෙනවා. ඉතින් අපි මෙතන ලස්සන විඳලා දැන් යන්නේ. ඉතින් ගිහිල්ලා අපි යන්නේ මයංගනේ පැත්තට. තව දැන් වෙලාව 3:00 විතර ඇති. අපි හවස් වෙන කලින් මයංගනේට යන්නත් ඕනේ. ඉතින් අපි දැන් දිගටම මයංගනේට යමු. ගයිස් අපි දැන් දුංගින්ද වල්ලා හරි අමාරුවෙන් කකුල් බත්තපය හොඳට රිදෙන අත් දෙක දෙන්න ඇත්තටම කකුල් දෙක රිදෙනවා. දැන් අපි යනවා කොහෙටද මයංගනේට. තව කිලෝමීටර් 50ක් ඇද්ද තියෙනවා. මයංගනේට යන්න මම මේ જાතිය මේක ගත්තා. හැබැයි මම නෙවෙයි ගත්තේ. ෂහන් වාගික්කෝ. ෂහන් ගත්තා මේ මොකද්ද මේ මොකට කියන්නේ මම බකට් බිම්මල් ගත්තා අපි. කට්ටියම බිම්මල් අරගෙන තියෙන්නේ. කට්ටියම බිම්මල් දාගෙන ඉන්නේ. මේක මගේ ගන්න නෙමෙයි. දැන් ලස්සනයි අර පිටිපස්සේ බිම්මල් පත් වෙනවා. හැමතැනම කට්ටියම බිම්මල් අරගෙන තියෙන්නේ. මේ දැන් අපි වෙලාව දැන් පාමාරයි. ඇවිදිනවා ලොන් වීකෙන්ඩ් වල නම් ඇවිදින්න එපා. දියලි වගේ දැන් බලන්න ෆොටෝ එකක් ගන්න වෙන්නේ නැහැ. සෙනඟ වැඩි හොඳට. ඇත්ත ඒක නම් සාටි ඇත්ත මේ මෙතන තියෙන ඒ අතල්ලේ ගන්න වෙන්නේ මේ විඳින්න බෑ. ලස්සන විඳින්න වෙන්නේ නැහැ. මොකද මේ සෙනඟ වැඩි. ලොන් වීකෙන්ඩ් වල විතර කමක් නැහැ. ඒ වගේ තැන් වලට යන්න නැතුව සෙනඟ අඩු වෙන තැනකට ගියා නම් හරි. දන්සල් කන්නම් ඉතින් හොඳයි මේ වගේ. අද වගේ දවස්. ඔව් අර අපි දාගත්ත මේක අපි දුරයි. අපිට යන්න තියෙන මේ ප්‍රමාණය වැඩි. කරේලාද මේ ඉස්සරහ දන්සලක් කො මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. දන්සලක් අපි දැන් අපි උදේ ඉඳලා චැලෙන්ජ් එක ඒ විදිහටම කරගෙන ආවා. අපි තව වෙනතුරු කඩේකින් මොකුත් කෑවේ නෑ. මේ අයිස්ක්‍රීමුයි කොමඩුයි අයිස්ක්‍රීමුයි එච්චරම තමයි අපි කාලා ඉන්නේ. ස්ක්‍රීම් මැදන් අර කාලා ඉන්නේ. කාලා ඉන්නේ අතරම බඩගිනි. දැන් ඒනොට බඩගිනි උණක් කරන්න දෙන කණ්ඩ විදියක් නෑ. 4:00 සූරි 5:00 වෙලා. 5:00 වෙලා. ඔව් 4:00 නෙමෙයි. මේ බඩගිනි හොඳටම බඩගිනි. ඒනොට කන්නේ මොනවද කියන එක හිතා ගන්න බැරි වෙන්නේ. හරි අපි ඉස්සරහට ගිහලා බලමු. මේ අපි කොහොම හරි දැන් ආපහු කන්න තැනක් හොයාගන්නයි කියන්නේ. දන්සලක් හරි හොයාගන්න ඕනේ. අපි චැලෙන්ජ් එකකින් නැත්නම් අපි පරදිනවා. පොඩින්න හරියට ගයිස් මෙච්ච පේනවද බෙලි මල් එකක් කලා ගත්තෙමු.
මූ අලාගත්ත සීට් එකේ. දැන් පිච්චිලා කරන්න දෙයක් නෑ අනාගතේ වඳුරු කියන්නේ. අනාගතේම වෙලිමල්ලුට තියෙන්නේ. මෙතන යකෝ හීට් එක. ඉතින් මොකද උනේ කිව්වා. අලාගත්ත මූ. අපි ආවෝයි වයියංගනේද. අය පාගන්න එපා. පිම්බේ ඈ? පාගල යන්න එපා. පිම්බේ වෙන මොකුත් නෙවෙයි මොකටද ගානකට දන්නවද? යනවා. මොකටද දන්නවද? අර ඉස්සරහින් ගිය බයික් කවුරුද දාලා දැක්කේ නෑ උන් දෙන්න කලබල වුණා. මේ පැත්තට ආපු ආහනේට බිම්බෙවා. ගහන්න ඇතුළේ අනිත් පැත්තට එල්ල. කනගාටුවෙන් සියයට වෙනවා කෑම ඔක්කොම ඉවරයි කට්ටිය පේඩියෝ දෙන්න එපා කොහොමද වලට යන්න කෑම ඔක්කොම ඉවරුණා ගයිස් ගුඩ් මෝනින්. මේ ඊ අපි ගොඩක් රෑ වුණා එනකොට අපි බුක් කරලා තිබ්බ ඊට පස්සේ හොටෙල් එකට ආවා. මේ දැන් නම් ගොඩක් දවල් වෙලා එළිය වැල්ලා හොඳටම මේ දැන් වෙලාව 9ට ළඟයි. දැන් අද අපි යන්න හදනේ සොරබොර වැවට යන්න. වැවට ගිහිල්ලා ඉවරලා මයංගනේ පන්සලට යන්න ඕනේ. ඊයේ රෑ අපි මයංගනේ පන්සල යන්න හිටියේ. මයංගනේ පන්සල යන්න බැරි වුණා අපිට මේ රෑ වුණේ හින්දා අනිත් ඒ සෙනඟ ගොඩක් වැඩි. ඒකින්ද දැන් අපි සොරබර වැවට ගිහිල්ලා ඊට පස්සේ අපි යනවා මේ මයංගනේ පන්සලට. ලස්සනයි අපි හිටපු තැන මේ. හොඳයි. ලස්සන ප්ලේස් එකක් AC තියෙනවා. මේ අගත්තේ ලස්සන view එකක් තියෙනවා. බලමු view එක. කුඹුරක්. ලස්සන කුඹුරක් ඒනවනේ. කුඹුර වපුරලා නැහැ. මේ මෙන්න මෙතන ඉන්නවා මොනරෙක්. මොනරු ඉන්න හැමතැනම කට්ටියෙන් පල්ලෙහාට ගියා. මං විතරයි තව ඉන්නේ. අපි යමු බලන්න පල්ලෙහාට. අපි ආවා ටික දුරක් ඇවිදගෙන සොරෝගලන් ඉඳන් මෙතන පිටවාන. මෙතන මෙතින් තමයි වතුර ටික යන්නේ.
මෙතන එහා පැත්තේ තියෙනවා මේ පාලමක්. ඒකත් බලන්න යමු. මේ මෙතන මේ පැත්තේ මම ඔයාලට පෙන්නන්නම්. මේ පැත්තේ තමයි වතුර. දැන් වතුර ටික උතුරට යන්නේ. ඒක මෙහි මේ පැත්තෙන් මෙහෙම එළියට යනවා. මෙතන දොරටුවක් තියෙන කන්ට්‍රෝල් කරන්න පුළුවන්. පිටවන අර ලොකුවට තියෙනවා. අර පැත්ත දිගටම වතුර පාලා වතුර වැඩි කාලට මම හිතන මේක අරිනවා. ඊට වතුර යනවා ඒක. අපි යමු බලන්න මේ උඩ තියෙනවා පාලමක්. එල්ලෙන පාලමක් තියෙනවලු. ගිහිල්ලා බලමු මේ මොකද තත්ත්වය කියලා එතන. ගන්න පුළුවන් තත්ත්වයක් තියෙද නැද්ද කියලා. එහෙමද දන්නේ. යන්න බෑ. බලමු අපි ගිහිල්ලා. අපි දැන් ඉන්නේ මහියංගන රජමහා විහාරයේ වාහන පාකින් එකේ. දැන් අපි යන්නේ මහියංගන රජමහා විහාරයට. අපි මහියංගන රජමහා විහාරයට එහෙ ගිහිල්ලා බලමු මේ මම නම් කලින් ගිහිල්ලා නැහැ. ඒ හන්දම නම් ගිහිල්ලා ඇති. මගේ පළවෙනි වතාව. මේ රස්නේ යන්න බෑ පයින් යන්නවත් බැරි තරම රස්නේ රස්නේ මොකද විච්චන. සඳ වතුරක් සේමෙත් සොනිගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් හදහිල් ජලයේ. ගයිස් අපි පන්සලට ගිහිල්ලා ආවා වැඳලා. පාර නම් ඇවිදින්න බෑ පොට්ට රස්නේ කකුල් පිච්චෙනවා. අපිට යන තැනක් කියලා නේද ඉන්නේ. නාන්න දැනකට යන්න හදන්නේ. මේ පැත්තේ පොඩ්ඩක් යමු සේෆ්ටි තැනක් තියලා නාන්න කරන්න. ඒවක් ගැන අහනවා අපි බලමු යන්න කොහෙද යන්නේ කියලා. මේ නුඹ කාලෙමද? කාලවනේ සුට්ට ඉන්නේ. කාලවනේ අර ගන්න යන්න ඕනේ. අතන උඩ තියෙන ඉඳගෙන ගාවේ. Guys, अभी दंसलक दाल කෑම හරි අපේ නූඩල්ස් කෑවා. නියමයි. නියම දන්සලක්. පොලිමත් තිබෙන්නේ. ඕලින් ඇත්තෙම නෑ. ඒ වුණ දැනක ලස්සනට. පිළිවෙලට පිළිසුදු ලස්සනට දුන්නා. හරිම රහයි. ආය ඇත්තම රහයි එක. දවල් කෑම හරි. දැන් ඉතින් නාන්න තැනක් තමයි ඕනේ අපිට. දැන් අපි යනවා නාන්න තැනක් හොයාගෙන. බේසව කියන තැනට යන්නේ අපි නාන්න. බේසවෙන් අද නාන්න පුළුවන් විතරනේ බාල්දියක්වත් දාලා. එච්චර සරගන්න. එච්චරට දෙරගැති. අනිවාර්යයෙන්ම මේ පොඩ මල්ලා අපේ වලේ මම හිතන්නේ අපිට පාර වැරදිලා අපි ගිහිල්ලා කොහෙද වැඩිපුර අරම අපි මේ ගයිස් අපිට පාර වැරදිලා තියෙන්නේ බේසමට යන්න පාර වැරද්දගෙන අපි ආ ඉස්සරහ හැරෙන්න කියලා තියෙනවා. මේ ශාහනේ දැන් පාර බලනවා මේ අපෝ යද්දි කොහෙද බන් තිබෙන්නේ මේක. අර දැන් මේ අනේ මන්ද කොහෙද මම කියවද නෑ සාක්කුවේ නෑ මේ ඉස්සරහෙන් මැරෙමුද? මග ඉන්න දිගේම යන්න තියෙන්නේ බා. එතන මග කොහේ හරි මේ සෙට් උත එතන සෙනගඩු දෙනක් තිබුණේ. හරි දැන් ඉස්සරහෙන් ආවේ පාර තියෙනවා හැරෙන්න. ගිහිල්ලා බලමු මොන පාරක්ද දන්නේ අලි ඉන්න පාරක්ද දන්නේ කියන්නේ. දැන් අයින දිගේ යන පාරක් වෙන්නන්නේ. ගයිස් ඊ අපිට මාර අතල් සිද්ධියක් වුණා. ඒ සිද්ධිය අපිට වීඩියෝ කරන්න බැරි වුණා. මේ රෑ අපි 6:04 විතර එනකොට එක පාරට අලියෙක් පැන්නේ නැත පාර මැද්දට. තව පොඩ්ඩක් අලියට අපි අහු වෙනවා.
වෙලාව කියන්නේ මෙහෙමයිද? දෙන්නේ කියලා. ඔව්. එකී ගියා ඊට පස්සේ ආයෙ තව එකෙක්. ගයිස් අපි මේ නාන්න යනකොට අපිට හම්බුණා ලස්සන ඇලක්. කපපු ඇලක් තියෙන්නේ. මේ අර මේ පැත්තෙන් මේ දිගටම එනවා ඇල. මේ පැත්තට යන්නේ. මාර ලස්සනයි පාර මෙතන තියෙන්නේ. පාරත් එක්කම පල්ලෙන් යන්නේ ඇල. පුදුම ලස්සනක් තියෙන මෙතන. ඒකින්ද අපි මෙතන නැවතුණා. දැන් අර ෂහාන්ලා හැම අර ෆොටෝ ගහනවා. මේ ලොකු වතුර පාරක් යනවා මම හිතන්නේ. එහා පැත්තේ රක්ෂිතයක්ද දන්නේ නැහැ තියෙන්නේ. ලස්සන පාරක් වාහන නැහැ මේ පාරේ. සෑහෙන අඩුයි වාහන. අපි යන්නේ දැන් බේසමට නාන්න. බේසමේ නාන්න බැරි වෙයි මට. වෙන හැටියට බස් එක උද්දියා අපිට කලින්. එච්චර සෙනඟ ගොඩක් යනවා වගේ. ගිහිල්ලා බලමු අපි එතනට. එතන නාන්න පුළුවන් වුණොත් එතන නානවා. එහෙම නැත්නම් වෙන තැනක් හරි හොයාගන්නවා. ගයිස් අපි නෑවා මේ පැත්තෙන් යන මේ ලොකු ඇලක් තියෙනවා. ඒ පැත්තෙන් යන ඇලත් එක්කම එහා පාරෙන් අනිත් පැත්තෙන් යනවා මේ ඒ ඇලෙන් වතුර යන තව පොඩි ඇලක්. බේසම කියන අර නාන තැන ඉඳලා එන වතුර පාර එනවා මේ එහා පැත්තෙන්. ඒකින් තමයි නෑවේ. ඔව් බේසම එන නාන්න බැරි වුණාද? නාන්න බැරි හේතුව මේ සෙනඟ ගොඩාක් වැඩි අද. ඒකින් තමයි අර මු කලින් ගෝවාගේ බේසමෙන් මේ බාල්දියක්වත් දාලා නාන්න බැරි තත්ත්වයක් තියෙන්නේ අද. මොකද මේ ලොන් වීකෙන්ඩ් එකක්. ඒ තරම් 500 වගේ කිට්ටුවා නම් ඒතර ඇති මං හිතන්නේ. ඔව්. අපි බැලුවා ගියා හරවගෙන ආවා අපෝ. ඇවිල්ලා තමයි අපි මෙතනින් නෑවේ. ආලා දැන් මේ සෙට් කරනවා. කට්ටියට මේ දවස් ෆුල් හැපෙනින් තමයි. මොකද ලොන් වීකෙන්ඩ් එක අද අන්තිම දවස ලොන් වීකෙන්ඩ් එකේ අපිත් අද යනවා. දැන් අපි යන්නේ. අපි යන්නේ දැන් අයංගනේට ගිහිල්ලා 18 වංගුවාරා නුවර. අපි නුවර පාරෙන් තමයි යන්න හදුවා. අපි ආපු පාර නෙවෙයි වෙනස් පාරක්. ආපු පාරෙන් ගිහලඩකුත් නැහැ. 18 හරියට අපි බැලුවේ කොහොම හරි කරුල වැටෙන්න කලින් යන්න ඕනේ. පාට කිට්ටු වෙලාව කලවර වැටෙන්න කලින් 18 ගියොත් තව ලස්සන දවසෙන් ටික බලා ගන්න පුළුවන්. වීව් එක ලස්සනයි එහෙ. ඒ වුණොත් නම් වීව් එකෙන් වැඩක් නැති වෙනවා. ඒ වුණොත් අපි දැන් අපි දිගටම යන්නේ. එහෙම ඔව් අපි පිටත් එමු. මේ අපි ලස්සන තැන් ටිකක් හම්බුණා. තායි නවත්තලා බලමු. බලමු. මේ දැන් අපි යන වෙන අදහසක් නෑ. 18 පැත්තේ ලස්සන කොහොමද කියලා. දැන් අපි ඉන්නේ 18 වංගුවේ 18 වංගුවේ කීවෙනි වංගුවේද බා? මේක 8. මේ පැත්තෙන් අපිට පේනවා මේ සොරබොර වැව තියෙනවා. සොරබොර වැව තියෙනවා. මයංගනේ ටවුන් එකේ තියෙනවා. දැන් කරුවල වැටිගෙන එන්නේ. දැන් 6:00 විතර ඇති වෙලාව. අදට අපි මයංගන ගමන මෙතනින් නවත්තන්නේ. අන්නේ අපි දිගට අපි යනවා. මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එතකොට අපි මෙතනින් ගිහලා අපි නුවරට ගිහලා නුවරින් යනවා අපි ගෙදරට. මොකද රැයලා දින්න සෑහෙන කරුවල වැලි කියන. ඔව්. එතකොට මේ අපි යන ගමන් දන්සල් වලින් කාන්න හරි කොහොම හරි ඔව් ෂේප් එක ගෙදරන් තමයි දින්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. එතන goodbye. සඳ වතුරක් සේමෙ